ඔයා බලන්න. ගෑවා ඉනවා මාතටයි දෙන්නත්. අනේ කකුලටි. අනේ බාලිනවා. ඇඳුම් ගලවන වෙලාව. Hello guys, welcome back to my YouTube channel. ඔන්න අද මම යන්නේ ඔයාලා දන්න කියන ඔයාලා ආදරය කරන කට්ටියක් හම්බ වෙන්න. දෙකටම vlog එකත් එක්ක ඉන්න. අද මම කොහොමද එයාලත් එක්ක දවස ගත කරන්න කියලා බලන්න පුළුවන් ඔයාලට. අපිව ගන්න දැන් වාහනේ ඇවිල්ලා තියෙන්නේ. නමුත් අපි පොඩි අක්කා තාම මේ ලේස් කරලා තිබුණ නැහැ ඒ වෙලාවේ. ඉතින් අපේ අම්මා බැන බැන ගියා. මේ ළමයට හරියට වැඩක් කරගන්න බෑ. වෙලාවට වැඩක් කරගන්න බෑ එහෙම කියලා. මම දැන් කොහේ හරි යද්දී හැම ගෙදරකම මේ වගේ සිටුේෂන් එකක් ඇති කියලා මං හිතනවා. එහෙම නේද? අපිට යන්න තියෙන කළුතරට කටුනායක ඉඳලා දැන් මේ යන ගමන් මේ මම තවම හරියට ලේස්ලා නැහැ. යන ගමන් තමයි පොඩි මේකප් ටච් එකක් දීලා මගේ ෆයිනල් ලුක් එක හදාගත්තේ. අද අපේ අයියගේ බර්ත්ඩේ එක. එයා ලංකාවේ නැහැ. ඒ නිසාම අපේ අක්කා යාගේ දවස ලස්සන කරන්න ඕන කියලා හිතාගෙන පවුල අයත් එකතු කරගෙන මේ ගමන හරිම ලස්සනට ප්ලෑන් කරලා තිබුණා. Hi Ayya, wish you a very happy birthday. Thank you. Come on. Cake එක අපේ අක්කා අයව සර්ප්‍රයිස් කරලා මේ කේක් එකකුයි ෆ්ලවර් බොකට් එක යවලා මේක පෙන්නන්නේ අම්මලට එහෙම ආපු වෙලාවේ. අම්මයන් කේක් අර කේක් එක පොඩි කේක් එක හම්බෙලා. අවර කෙලෙක් ගන්නද? අක්කේ නැතද? තාමනද හම්බුනේ? මේ මොනවද හම්බුනේ කියලා අහනවා. माल बॉक्स का අපි දැන් කවුතරට ඇවිල්ලා තියෙන්නේ. අර ඉස්සර බයික් එකේ යන්නේ ඔයාලා කවුරුද දන්න ලොකු අයියා. අපිට යන්න තියෙන්නේ කළුතර ගල්පාත කියන ඒ හරියට මේ අශෝකාරාම පාරෙන් තමයි හැරිලා යන්න තියෙන්නේ. මේ යන ගමන් දැන් Good afternoon. God bless you. Bawa mali. අය ඒකද මේ දීලා ඉන්නේ. Hi කොහමද ඔයාලට? කොහමද ඔයාලට? ඉන්න හොඳට ඉන්න. මේකනේ. ඔව්. දැන් බත් කෑවද? නෑනේ. උදේ කෑවනේ? ඔව් උදේ කෑවා. වාසන දිනාවේ මිස්. වාසන දිනාවේ. ඔව්. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ වැඩිහිටි පිරිමි සහ වැඩිහිටි ගැහැණු සිටින නිවාසෙට. එක එක අයගේ මානසික මට්ටම් මොනවද එක එක කියන්නේ වෙන වෙනම නිවාසවල තමයි ඉන්නේ. ඒක ප්‍රයිවට් බෙහෙත් ගන්න ගියේ. කේක් එක නිකන් ඕනේ. මේ අපේ යාළුවෙක්.
Ingat nama Dayas. Dayas. අපි ලකුණ වීඩියෝස් වල. ඔව්. සියය. හරි හොඳයි ඒ වුණා. ඉන්නෝනි බලන්න. මේ ඉන්නේ අපේ ලොකු අයියා. ඔයාලා දකින්න ලොකු අයියා වීඩියෝස් වලින්. හායි. ඊයේ දන්සා ගිහලා තමයි. ප්‍රශ්නයක් නේද ප්‍රශ්න 10ක් අහකට ඇවිල්ලා. ඔව්. පොඩි අය නෙමෙයි. ඒක කිව්වේ. ගාන එක දෙනකොට ආගිය තඩ ගහගෙන ඉන්න පුළුවන් අය. Hi Dasiri, කොහොමද? Bye. කේක් එකක් තියෙන මම පීයේ කේක් කපා. පිරිමි බෙත්තේ අතුර අද නානි අරුණ ලිව්වේ නෑනේ මහත්තයා. උපාලිකාට එපා. උපාලිකාට එපා වැටිලා එන්න මේ අර මොමන්ට්. ඔය පුතුලා නෑ යන්න. ඔයාලට මේ සංඛ්‍යාවේද? අපිට ඡය ඔයාලට කොහොමද? අපි සකුරු හැදුවද? හැදුවේ නෑ නෝනා. ඇයි? ඇයි බඩ තිබුණේ නෑනේ? එහෙමද? මේ හල්ලේ කවුද? සක්වල ටිකක් ගෙන දුන්නේ මං එල්ලුවා. දන්සලක් දුන්නා අපි දැක්කා. දන්සලක් දුන්නා. පාන් දන්සලක් දුන්නා නේද? මෙයාලා ගියේ මං ගියේ නෑ. මෙයා අපි මේ කොල්ල හොයනවනේ ඒකෙන් ඉගෙත් වැටෙන්න ගියා. එන්න වසන්තේට මං කැමති මහත්තයෙක් එක්ක කසාද බන්න. ඒක චාරිත්‍රානුකූල යන්නේ මැරෙනකන් ඉතින් ඒ කෙරුන්නේ නැතුණාට ඒ හිතමයි තියෙන්නේ. අපච්චි. ඒක තමයි. ඒකත් ඒ හිත තමයි. තමානේ. කනේ. අපච්චි මැද. ඔය ඉඩ දෙන්න පොඩ්ඩක් මේ මාතේ මැරෙනකම් හිතම. මට මැද දෙන්න හරිද? නම කවින්ද දුලාන්. ලංකාවේ නෑ ජපාන් වල ඉන්නේ. ඔයාලට පේන්න තාත්තා. උනහගන්න එන්නේ ඉතින් ඉස්සරහ. අද ඔයාලට මේක දානේ ගෑනලා තියෙන්නේ කවිඳු මහත්තයාගේ උපන්දිනේ හින්දා. ඉතින් කවිඳු මහත්තයා ලංකාවේ නැහැ. ඒකින්ද කවිඳු මහත්තයාගේ තාත්තලා කට්ටිය ගෙදර අය හැමෝම ඇවිල්ලා ඉන්නවා. ඒක අපි කට්ටියට විශ් කරමු නේද? කවිඳු මහත්තයා එහෙ ඉඳන් මේක බලලා ගොඩක් සතුටුයි. කුයි තනයි ඉන්නේ රට. ඔය ජපාන් වල. හරි. හරි විශ් කරමු එහෙනම් අපි.
Happy birthday to you. බුදු සරණයි දේ පිහිටයි. තව කෙනෙක් ගාව නැහැ නේ මේ විතරනේ. ඔව් එහෙද. ආත් එක්ක කියන කල්පනා හරියට කේක් කෑල්ල අල්ල ගන්න පණ නැහැ. Thank you. God bless you, sir. නෑ අම්මා කැමති වෙයි නේද? එයාට මේ කරන කියන රැකී ආරක්ෂා කටයුතු දියුණු පමුණු වෙන්න කියලා ඒත් පතයි. කොහෙන්ද කියලාට? ජපානයේ ඉන්නේ. සාදු 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 අද දිනේ මෙම පින්නන්ත නෝනා මහතුරුන් මෙම ගල්පාතේ කළුතරේ මව්පියන් වැඩිට නිවාසී මව්පියරුන්ට මේ උතුම් උදාන මේ කුසල කර්මී කිරීම ධර්මුණ වී ඇත්තේ ජපන් රටේ සේවයේ නියුතු කවිඳු මහතාගේ ශ්‍රී ජන්මදිනයේ නිමිති කරගෙනයි. ඉතින් මේ උතුම් උදාන මේ කුසලයේ පින්වලින් ඒ ජපන් රටේ සේවයේ නියුතු කවිඳු මහතාට සුභම සුභ උපන් දිනයක් වේවා. නිරුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සෙනඟ ශාන්තියක් යහපතක් උදා වේවා. ඒ කවිඳු මහතාගේ කරන කියන රැකී ආරක්ෂා කටයුතු දියුණු පවුණු වේවා. නිරුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සෙනඟ ශාන්තියක් යහපතක් උදා වේවා. කල්යාණ මිත්‍ර සම්පත්තියක් වේවා. වැළඳී තියෙනා ශීලම් ග්‍රහඵල දෝෂ දුරීදුන්න වේවා. ඒ වාගේ මේ උතුම් උදාන මේ කුසල කර්මී ඒ කවිඳු මහතාගේ ශත ශාන්තිය යහපත උදා කර ගැනීමට සංසාරේ මේ පින්නේට වාසනාව වේවා. ඒ වාගේ මේ උතුම් උදාන මේ කුසල කර්මී ඒ කවිඳු මහතාගේ චිර ජීවනයේ කාලෝ කර ගැනීමට සංසාරේ මේ පින්නේට වාසනාව වේවා. ඒ වගේම මේ උතුම් උදාන මේ කුසල කර්මී පින්වලින් ඒ නමහතා නමින් මිය පරලෝකසින් යාමේ දුගතිගාමීව පින්වල අපරොත්යෙන් පිටිලා ඉන්නව නම් මේ උතුම් උදාන මේ කුසලේ පින්වලින් දුගතිගාමී භාවයෙන් අත්මිදේවා. ඒ වගේම යයිම සෝවාන් සතරදාගාමි අනාගාමි අරියත් නිවන් මාර්ග ඵල අවබෝධ වේවා. සසර වශනාතුරා ජාත්‍ය ජරාවක් මරණය කෙරිකලවර අතුතුම් නිර්වාණ ශ්‍රේ සාක්ෂාත් වේවා. හිතන පතන බෝධිකින් නමින නිවිෂණ සේ පැමිණ ආදාලා වූ ශාන්තාපනී තාති උතුම් නිර්වාණ ශ්‍රේ සාක්ෂාත් වේවා. සංසාර දුකින් අත් මිදී නිරුක් නිරෝගී වාසනාවන්ත අලුප්පත්තියක් ලබා ගැනීමට මේ උතුම් උදාන මේ කුසල කර්මයේ හේතු වාසනාව වේවා. ඒ වගේම ඒ කවිඳු මහතාගේ ශ්‍රී ජන්මදිනයේ නිමිති කරගෙන මේ දාන මේ කුසල කර්මයෙන් කරන ආධාරපකාර කරා සහ පැමිණ සිටින්නා වූ සහ රැස් සිටින්නා වූ ශීලම දිනා නිදුක් නිරෝගී සුවයත් වේවා. නිරුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ශිරක් ශාන්තියක් යහපතක් උදා වේවා. ඊ ශීලම දිනාව ලෝකපාලනය කරන ගාම ආරක්ෂා කරන නගර ආරක්ෂා කරන ශ්‍රී සම්බුදු ශාසනය ආරක්ෂා කරන ශ්‍රී විශ්වඝාතකන් දෙවියන් රැක දේවා. යන්නේ ගම මෙම ශාර ප්‍රකාරයෙන් සාධක වේවා. කල්යාණ මිත්‍ර සම්පත්තියත් වේවා. යෝධ බල යෝධීරියද ශක්තියත් වේවා. දුවදරුවන්ගේ අධ්‍යාපනික කටයුතු කාලෝක වේවා. ඒ වගේම දුවදරුවන්ට දායට වැඩ දායි පුරවැසියක වීමට සංසාරයේ මේ පින්නේතු ආශනාව වේවා. ඒ වගේම මේ උතුම් උදාන මේ කුසල කර්මී එම පවුලේ ශීලම දෙනාගේ ශිර ශාන්තිය යහපත උදා කර ගැනීම උදෙසාත් මේ පින්නේතු ආශනාව වේවා. ඒ වගේම මේ උතුම් උදාන මේ කුසල කර්මී ඒ පවුලේ ශීලම දෙනාගේද චිර ජීවනයේ කාලෝ කර ගැනීම උදෙසා සංසාරේ මේ පින්නේතු ආශනාව වේවා. ඒ වගේම මේ උතුම් උදාන මේ උතුම් ආග්‍ර කොට ශේපින් මලින් නිරුක් නිරෝගී වාසනාවට සැපවත් ජීවිතයක් ගත කර අවසානයේ කෙලවර අමාමහ නිවන් සුව සාක්ෂාත් වෙලා ලෝතුරා බුද්ධත්වයේ සංසාරේ කෙදිනගෝ සංසාරගතෝ සාක්ෂාත් කර ගැනීම නිසා සංසාරේ මේ පින්නේතු ආශනාව වේවා.
ඒ පින්වලෙන්වත් මෛත්‍රී බුදුන් දැක නිවේශන ශ්‍රී පැමිණ වදාළා වූ ශාන්තාපරණී සාති උත්තම නිර්වාණ ශ්‍රී යමාත්වාගඩී සලරේ සාක්ෂාත් කර ගැනීම නිසා සංසාරේ කෙදිනක හොමේ පින්නීතු ආසනා වේවා සාදු සාදු ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි බුදු සරණයි දීපිටයි සරණයි දීපිටයි ඉවත් කෙලවරේ Tadi gitu nih. Ya sih lihat lagi. Ini video kan. බුදු කන්නයි දෙවි පීඩ රවිකඩේ. Thank you. Ya. Pusanai. Ayo Ate. Amma denni. Dari dia ada gini nih, agak kali. Aldin juga. Sanji ini. Tangga di sini hidup yang baik ini. අපි දැන් මේ වල තියෙන්නේ වෙනත් නිවාසයකට ඒකේ ඉන්නේ පොඩි ළමයි සහ තරුණයා කියන ඒ වගේ වයස් කාණ්ඩවල ඉන්න අය. Oh deh, ya deh. Hands up, hands down. Sindu okay. Bed. Ah, Sindu okay. Then kata ini. Oh. Then. Abi dia mari no. Aku no. Lihat putih metin tu. Putih. Mehenti ya mune? Ya, dia lebih buat. Tinggal lagi. Dia ada foto tu. Ni lagi dia dia. Oh, ini kan gini. Gini kan. Bisa nih kan? Makanan tu. Tiga, ada.
වෙන්න ආස කෙනෙන්නේ. අර වීඩියෝ බලලා තියෙන්නේ දැන් මෙයාලා. මෙයාලා වීඩියෝ බලලා තියෙන්නේ. ඔයාගේ. අයියට දාපු වීඩියෝ? ඔව්. බලලා තියෙන්නේ ඒව බලලා තමයි මේ අහන්නේ. අර පොඩි මේක කෙනා. පුටුවේ ඉන්න බිවගෙන. ඔව්. පුටුවේ. යා ඉතින් දෙන්තරම තාවත් එකම පාන. දුන්නා තන ඒ හිම තමයි. ලිමිට් එකක් නැහැ නේද? එතකොට අය මෙතෙන්ට කට්ටිය එන්නේ ගෙනත් දාන්න. අංගොඩ හොස්පිටලේ තමයි ඉංගොඩ. ආ. අන්න. අංගොඩ හොස්පිටල්. ගොඩාක් අර දුප්පත් අම්මලා එහෙම එල මට කතා කරාම ඉතින් මමත් ගන්නවා. ගන්නවා. ඒත් දාන්නේ නෝනේ එහෙම ගන්නවල. ඉතින් වාක් කිව්වොත් එහෙම 30කට ගේනකොට ඔයාලා ගේනවනේ. ඒක මට ඉතින් පුළුවන් දේ මං කරනවා. දැන් මේ දවස් වල ගන්නවා අමාරුයි මොකද ඒ දවස් ගන්න මම ගණන් අමාරුයි. අරද? ඔව් කන්න පුළුවන් ද? ආ. ඒක දැන් කියන කරේ කල්ලේ. මේක නේ. මුලින් කියනවා ඒ සෝරි. ඔව්. උස්සගෙන නැකසකි විතරයි ගියා. එයාට දිනුවා. බිල් බාටන් ඔව්. එයාට ඒ කියන්නේ අංගොඩ හොස්පිටල් එකේ ඉඳලා ඒ කොළඹ දිනුවාරක දාලා තියෙන්නේ. ඊට පස්සේ මේ කන් දීලා නැහැ. දීලා නැති හේතුව එයා මේ අර තේන් තියන වැඩි එයා. ඊට පස්සේ අපි කන්න දීලා දීලා මුලින් පණ ගහලා එනකොට බත් ටිකක් 6ක් ගන්නවා. දැන් දෙන කෙනා දැන් ඕම. ඔව් යා. ඒ දින කිව්වද? තාම එතන මෙතන පහලා ගත්තේ. දෙවි ඉස්සරට මං කිව්වේ. කැම තියෙනවා දෙන්න බෑ. වැඩියෙන් තියෙනවා. ඔන්න මේ හරි. 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 අද කාලේ වුණා මේක දෙන්න. කාලේ වුණා බලන්න. මේක කාලෙකින් තායි කරදී. බයි. දැන් අපි යන්නේ ඔයාලා කවුරුත් බලන් ඉඳපු අමාලි සොනීත බලන්න. එයාලා ඉන්නේ මෙතන. බලන්නකො එයාලා මොකද කරන්නේ කියලා අපි දැක්කම. අපේ අමාලි ඉන්නවා. හායි අමාලි. හායි. ඔයා බලන්නවා යාවේ. ඔබේ දාලා තියුන්නේද? මම එකතැන හිටියා. කන්නිබැල්තියා මේකටන් නේද? ඒ උත්සාහ පුදුතිද? දැන් හොඳයි. නවත්ත. ඔව්. අච්චේ කොහොමද? හායි කොහමද? අපේ සනීපයිද ඔයාට? සම්පයිද? සාලිද ඔහු කියලා කතා කරන්නද? අයියෝ. මොනවද හිර වෙලා තියෙන්නේ? අඹ දැන්දා අඹ දෙදලා කතා අඹ ගෙඩියක් කපලා දෙයයන්ට දැම්මද? ඒකේන අර බීරි කුරුදු තදාම මිනිස්සුරු දාන්න ඕනේ. කොහොමද ඉතින් ඔයා ලස්සනයි යන්නේ. නෑවා නෑවද? චුන්දම යද නෑවා බලි දේතුව වහන්න බලන්න මෙහෙට එන්න. කතා කරන්නකෝ බලි good morning තෙන්නන්දි නාන දුට්ටා කියන්නම්කෝ කණ්ඩිපා තෙන්නන්දි ඉක්කොලේ අමයි කමිට වයියවද ඉන්දර රන්නේ ඉක්කොලා ආවේ මම අර අඳුපුවනේ අනේ ආති නෑවා දැන් ඔකු කියලා නෑ දැන් හොඳ දැන් හොඳයිද ඔයාට? හිනා වෙන්න කොතෝ එකක් hina වෙන්න බෑ. එන්න එයයි. ලස්සනයි. තෙන්නන්දි අතේ මින කොතු එකක් තන්න ඕනේ මොනවා වෙලාද ඔයාට? අත්තක් දාලා ඇන අදත්තා
එන්නාරිට බිත්තර දෙනාවේ කෑලි මිරි. බිත්තර ආත. එන්නාරිට ඉන්න බෑ කරලයා කේකද ඉතෝලා දමු තන්දා. ඇදෙන්න දාමු මාත්‍යා සූඳ බලන්න. කොනෝනා මොන බැලලා ගිහිල්ලා. අනිසා දැන් ඉලු නෙවෙයි ලුලු. එකන් ගියා. ලුලු එකන් ගියා. චුටක් අමාරුද අනේ චුට්ටි බබා අපේ. කොහොමද? ෆොටෝ එකක් දාන්න අපි ඉන්නවා. ලස්සන හෙයා බෑන්ඩ් එකක් දාලා. කවුද කෙනක් දුන්නේ යාට? ලස්සන මෙයා බෑන්ඩ් එකක් දාලා. ඔව් ඉනාගේ අක්කේ චකි අපි ඕසන් කියමු. අතදී පොඩි වෙනුවේ මොන කියලාද? පොඩි වෙනුවේ කොහමද? පාම් මා ෂේ අපි හන්දලට යන් අනිවාර්ය. අදත් යන්න. අද යන් දොරම්බල. සේනාලිට අතර අඬුමක් තේනාලිය දාලා යන්නේ. නෑ කියවුණු වැඩි. ලස්සනයි. වැට්ටක් කෙනවා දෙදරක්. අර බල්ලි වැයි කොළු. අයියර නන දුටක් කියන්නකෝ. නන කියන්නකෝ. ඔය ආසයිනේ ඔට්ලප්පක් වලට. අපි ගෙනාවා. ඇඳි දෙන්නේ නෑ. ඩාන්ස් කරමුද? ඩාන්ස් කරමුද අපි දෙන්න? ඩාන්ස් කරමුද දෙන්න? අක්කේ නෝනා දැක්කේ නෑ අපේ නෝනා. නෝනා ගියා. මේකනේ ගියා. අර එන්නේ නෝනා ඒක කාරේ වේදන්නේ මරියා. ලස්සන රින් එකක් තියෙනවා මෙයා ඔයාට. සුනීත ලස්සනයි. සුනේද ලස්සන වෙලානේ. ගන්න බැරි වෙන කොට කතා. Happy birthday to you. සේනාගේ උපන් දිනේට. නැන්ද ලෝඩ් එකක් දෙනවා. වටලප්පා. අනේ අමාලි ආසයි නේද වටලා? දෙකක් කරා. කාත් දෙන්නේ. ඩම්පත් දෙන්නේ. එකයි අනේක දෙන්නේ වටලප්පත් දෙන්නේ. බස් කෑට දෙන්නේ. කාලා පීනන්න. එතකොට දෙනවා. එතකොට දෙනවා. බස් කෑටම දෙන්නේ. මම කියන්න. කිය. නන්දේ කන්නාඩියට කැලා. හතර දන. නෑ අත ඔල්ලන. අත ඔල්ලන. දාරට උළුවේ කුඩා කුඩාල වෙලා බේතුට්ටගෙන අනුබෙදක ගාපින් අස්සරේ සින්දුව. මේකේ කේක් කෑල්ලක් පොඩි පොඩි කෑලි අර ඉස්සරහම කපලා දෙන්න. ඒ වගේ කෑලි කපලා දෙන්න. හරි වෙන්නකෝ. කපුවා එහෙම දෙන්න.
චන්දිකා පෙන්නන්න. Ya kalau kan kaki kayak සුනේතර දුන්නේ නෑනේ. නංගි. මෙහෙත් ඉන්නවා. මෙහෙත් ඉන්නවා. මාතටයි තේනන්දිටයි අලි කකුලක් තියෙනවා. මාතටයි තේනන්දි. අලි කකුලක් තියෙනවා. අනේ වලිනවා. ඇඳුම් දුට ගන්නකො මනුලයි කනනම් කමල් කියන්න ඕන. galonu වෙලාව. කට්ටියම තමයි. ඕන අපි අරගෙන. දෙකයි තුනයි අතර. නා මෙන්න මෙතන. දුක විඳිනවා. මාතේ දෙනාලි දුක විඳිනවා. Gagat. Ini meyaar batu gat nelu gun nelu balang gun. Ya kita dianu abi tu yang mana kawan nang ada. Me, oh me diam ku. Betul dianu abi katin kawan dulu. දෙන්නම්. ඒක ඕනේ කියනවනේ යාට. මගේ බෑග් වාහන මං කවන්නද? කන්න. ගඟෙන් ගොඩ වෙලා යන්න ඕනේ. ඔයාලට එනවා නම් එන්න පුළුවන්. ඔරුයි ගිහින් ඉවරලා. ඔයාලා ඒතර ගෙනියනවා? ඔව් මම දැන් ගෙනියනවා. නම් කවුරුන්ද දාන්නේ? කමන්නේ මම බෑග් එකට දාන්න. අතින් කියන්නේ. ඔය කෑම අරන් ගිහින් එනවා. එහෙම ගම. අපිත් යන්නේ වුණොත්. ඒ යන පාර තියෙන්නේ. යන පාරම තියෙන්නේ. නිවාසට යන්න නැතුව ඕන නම් ඔරුවේ රවුමක් දාන්න පුළුවන්. ඔරුවෙන් යන්කෝ. Malah ini apa ini apa? එහෙනම් ඔයාලා කියෙන් එන්නේ? මම නම් බයයි. එහෙනම් මට වරණක් මයිකදී. අනේ මගේ ඔය කොහෙද? මේ ඔක කාලා ඉවර වෙන්න ඕනේ නැත්තම් කන්න දෙන්නේ නැහැ මං හොඳේ. නැත්තම් උදුරන් දුවනවා දන්නවනේ. කොච්චි කන්න කැමතිද? බබු මම කොච්චි කන්නේ. කන්නේද? නෑ ඊ එකක් ගලවගෙන. ඔම්බෝ. දැනෙන්නේ. දැනෙන්නේ නෑනේ. යාගේ මෙතන ඉඳන් ගත්තාම මේකට තේරෙනවා. මම කෑවා. ඔව්. තුවලගන්න. ඔම්බෝ. මම කෑවා මේ. බෙහෙත් මොනවද කෑලා තියෙන්නේ? ආයි බට්ටික් කන්න. බට්ටික් කන්න නැත්තම් වටනපෙන් කන්න දෙන්නේ නැහැ බිම්ම දාලා. ඇඟු කුඩට පැනලා වද දීලා අරන් යන්න. කන්න. අතුරේක බීලා කන්න කොච්චි කෑල්ලක් කෑවෝ කෑවෝ. නෝනදී අතනේ ඇඳවා කැඳාගත්තා පේනවා. කීතේ අද උඩට එනකන් කකුල කුඩාන වෙලා. ඉද්ධිකාරේ කියන්නේ. ආයි උරගෙන. බාදුර කෑවි. කොයි වෙලේද මදුරුව කෑවේ? අර උදේ ආදිත්ත කෑදිලා බිමට එන කන්දිකාරේ අම්මා අද එන්නේ. අර මලික් හැබැයි තේරෙනවා.
තේනාලිට බත් හරිම ආසයි කාටි. අතුරා කාටි. එපා. 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 කෑම රසයිද? වල පිරුණද? බණ්ඩිය පිරුණද? කොට පුරා හිනාව මෙයාගේ. ෂෝක් කනේ. දැන් සින්දුවක් කියන්න. සින්දුවක් කියමු තව එකක්. වෙන එකක් කියමු. සිංහල එකක් කියන්න. අපේ එපා. අන්නේට ගියා ඔව්. අමාලික. හා. අනේ අපි ඩාන්ස් කරමුද? කාලේ ගම් කියමු. You finish. Good girl. තේනාලි. අනේ අක්කේ අතුරේ එකක් දෙන්න. What ඕනි? ඉන්න. අනේ මේක තේනාලි. අල්ලගන්න. කප් එක අල්ලගන්න. කන්න බෑ වන්නනේ දානවා මාත්. මම කොහොම කෑවා? මම කෑවා. Good girl. දැන් මේක කන්. දැන් අදිට අපි අමාරුද කියමුනේ සින්දුවක් කියන්න. දැන් ඇතිනේ? ලස්සනයි. ගෑවා ඔටලටු වාතයි ඇඟ සුදු වාත් අල බීන සීතල වතුලේ නෝනා තටු සනලා බීන නෑ ෂා ලස්සනයි. එතනයි වාත්‍ය සින්දු නාට්‍යයක් එතු වෙලා ඉන්නේ තේනාන්දි ගන්න. අපේ තාත්තයි තේනාන්දිට අලි කකුලා තින්නේ මාත්‍රේ තේනාන්දිට තාත්තගේ කන්දිකාර. කන්න බෑ වනනේ දානවා කාලා මේ මලක් ගසලා අපි යමු තව. ඔය ඩාන්ස් කරමු සුනීතා. ඩාන්ස් කරමුද? ඒ ඩාන්ස් කරමු. ඒ ඩාන්ස් කරමු. ගියාලා ඩාන්ස් කරමු. තව ගීත ගයාලා ඩන් ඩාන්ස් කරමු. ඩාන්ස් කර. කොබල්. තේලා දින්නේ මැනිකේ හරියඩයි මැනිකේ කිල කුමාරියාගේ රන් මැනිකේ මල් කුමාරියේ ලා ලේ ලේ ලා ලා ලේ ලා ලේ ලේ ලා ලා ලේ ලේ ලා ලා ලේ ලා ලේ ලේ ලා ඕලු මලේ සුදට සුදයි ඩට්ටික ඇගේ යන්නේ නැහැටි යන්න නොදී පීරනුවාගේ ආක බලන්නේ තුව ඇගේ පියන් කොමලියේ ඔබගේ හදවත කාගේ දුකරිය ඇඳ කොණ්ඩේ මලක් ගසලා අපි යමු සාසත ලස්සන විලක් සොයාලා අන්තදිය කේජමීනි කතා ගියාලා මැනිකේ සරදෙමු තව ගීත ගයාලා මැනිකේ හැඩකාරිය මේ ඇවිත් යන්නකෝ කතා නැතුව එපා ටිකක් නිකන් ඉන්නකෝ ඉරිලි ඔළුවදී හොඳින් පියා බන්නකෝ එලෙපා කිව්ව එකනේ මගේ පැනට සදා සතුට ගෙනත් දෙන්නකෝ බෙදා කරන්නත් හොඳ නැහැ නේනේ. ලස්සනයි සින්දුව. දැන් බල කිරිල කතාවේ දැන් කිරිල පෙර භවයේ ඉඳන් පත් කාලව පොඩ්ඩක් ඔයා බැද්ද. ඒසෙනේ සුමද වෙලීලා තිපුරා ඉඳි විලා මෙලෙස අද මේලෙස ගියාලේ උදේට කමු දැන් ඇති එහෙනම් ඈ. පවානේ
වීසි කරනවා. විසි කරන්න අපි ඩස්බින් එකට දාන්න. අගල්ලා හිටේ දෙමුකෝ. ආදීසි කරන්න කුණු බාන්න ඔයා හොඳ කුට ගණතුරේ මාව හොවාලා සඳ ගියා දුරින් වැසීලා එවියෝ දුකින් තැවීලා ලත වේලා හිඳි අඩාලා ඔබ ගියා මෙලෙස අද මේ ලෙස ගියානේ සේනයෙන් පවාන දොස් නගන්නේ මලුයන් කොනේ ඉර බසිනා වෙලාවේ ළඟ ඉඳන් ඔයා කීයා ආදර කතාවේ ලස්සනයි. අපි යනවා. බයි. ආයෙ එන්නම් ගිහිල්ලා. ආයෙ එනවා. ඔව්වානේ. බයි. බයි. බුත්සරණයි. අපි යනවා බෝට්ටු සවාරි. මේ බලන්නකෝ මොකද වෙන්නේ කියලා. පන්ති අල්ලගන්න. ඔව් ගඟෙන් එහා පැත්තේ තියෙන නිවාසෙට අපිට යන්න වෙලාව මදි වුණා. ඒක නිසා ලොකෝ අයගේ ඇත්තේ අපි කැමරට ගියවලා එතනින් අපේ ගමන නැවතුණා. ඔන්න ඔහමයි මගේ එදා දවස ගෙවුනේ. එයාලා වැඩිහිටියෝ වුණාට හිතන පතන විදිය ගත්තම කතා කරන විදිය හැසිරෙන විදිය ගත්තම හරියට පුංචි දරුවෝ වගේ. ජීවිතය කියන්නේ මොකද්ද අපිට මොනවද අඩු කියලා තේරෙන්නේ මෙතෙන්ට ගියාම. මේ වීඩියෝ එක බලලා ඔයාලා මොනවද අදහසක් ගත්තනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අදට vlog එක ඉවරයි. ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු අපි. එතකන් පරිස්සමෙන් ඉන්න. මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. bye. ගිහලා නම්